පිරිනිවන් මංචකෙහි පිපුණු අවසන් මරිකෙකුල සඳමඩලක් මැලවී ගොස් සල්වනී අඳුරඩලයි. ලොව සනසන මහා පහන පිරිනිවන් පාන්න හදරි. ඒ මුහුතේ දිවයින්නේ පෞසික් හද ගිනි ඇවිලයි. ආනන්දය ඉඩ දෙන්නද බුදුහිමි දැකගන්න හිතයි. ලෝතුරා බුදුරජාණන් වහන්සේ වසර 45ක් මුළුල්ලේ ලෝක සත්වයාට අමාදම් වැසි වැස්සුවා. දැන් උන්වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සල්වනේ පිරිනිවන් මංචකේ වැඩ සිටිනවා. මුළු පරිසරයම ශෝකයෙන් වෙලී තිබෙන වෙලාවක හදිස්සියම දුවගෙන එන්නේ සුභද්‍ර නම් පරිබ්‍රාජකයායි. මුළු ජීවිත කාලයම සප්පී සොයමින් ගියත් ඔහුට මද හමුුනේ නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ අපහසුතාවයෙන් ඉන්නේ. කරදර කරන්න එපායයි ආනන්ද හිමියන් ඔහු වැළක්වුවත් මහා කරුණාදෑසින් ලොව බලන බුදුරජාණන් වහන්සේ මෙහි තම අවසන් ශ්‍රාවකයා බව දැක ඔහුට සමීප වීමට අවසර ලබා දෙනවා. අන් තීර්ථකයන් ළඟ ඇත නිවන් සුවය මට කියන්න. සුභද්‍රගේ තැනේ හමුවේ බුදුමුව මල් විකසිත විය. සුභද්‍රය අසනු මැනව මගේ වදන් සිත්හි දරන්ද. අරි අටන්ගි මද මෙත්තෙම මහනෙක්නත එය බනන්න. සුභද්‍රගේ ප්‍රශ්නය වුණේ විනත් ශාස්ත්‍රවරුන් ළඟ සත්‍යී තිබේද යන්නයි. බුදුරජාණන් වහන්සේ ඊට දුන් පියකර මුළු ලෝකයේතම දෙන ලද මහා පණිවිඩයක්. සුභද්‍රය යම් ශාසනයක ආර්ය අෂ්ටාංගික මාර්ගය නැත්නම් එහි සෝවාන් ආදී මාර්ගඵලලාභී ශ්‍රමණයන් නැත. එතන නිවනින් හිස්ය. නමුත් මගේ ශාසනයේ මේ මද තිබේ. ඒ නිසා මෙය රහතුන්හි හිස් නොවේ යන්න උන්වහන්සේ පැහැදිලි කළා. සත්‍යයේ ඇත්ති පුද්ගලයා මත නොවේ. ප්‍රතිපත්තිය මත බව මේන් ලොවට කියා දෙනවා. කොණ්ඩන්න හිමි පළමුව නිවන් දකින පින පැහැදේ. සුභද්‍ර හිමි නිවන් දකින්නේ ඇයි බුදු හිමි අවසන් වේ. සෝයරුන් වී සිටි පෙර භව දන් දුන් හැටි සිහි ගැන්වයි. පමා විලා දුන්න දාණය පමා විලා පළ වීලයි. මේ හරිම පුදුම සහගත සිදුවීමක්. බුදු සසුනේ පළමුව ධර්මය අවබෝධ කළේ අන්‍ය කොණ්ඩඤ්ඤ හිමියන්. අවසානයේ අවබෝධ කළේ සුභද්‍ර හිමියන්. මූන් දෙදෙනාම පෙර භවයක් සහෝදරයන්. කුඹුරේ අස්වැන්න ලැබෙන විට වැඩිමහල් සහෝදරයා නවවරක් මුල්ම කොටස පූජා කළා. නමුත් බාල සහෝදරයා වන සුභද්‍ර දානය දෙන්න බැරි වුණා. අන්තිමේදී ඉතිරි වූ කොටස දන් දුන්නා. සමාජයට පණිවිඩය වන්නේ පින්කමක් හෝ යහපත් දෙයක් කිරීමට සිටින සෙනින් දෙය කළ යුතුය. පමාවී කරන දේ විපාකය ලැබෙන්නේ පමාවී බව මේ කතාවෙන් අපට කියා දෙනවා. Taman හදන ගමන් තවත් අය හදන්න වෙහෙසෙන ගමන. සීල සමාධි ප්‍රඥා වඩනා සුඳුරුම දිවියක්. ලෝකේ හිස්වන්නට නම් රහතුන්ගෙන් එක මොහොතක්. සම්මා විහාරය රකිමු දල්වා දහම් පහනක්. බුදුරජාණන් වහන්සේ වදාලා ඉමේච සුභද්ද බික්කු සම්මා විහරේයම් අසුඤ්ඤෝ ලෝකෝ අරහන්තේහි අස්ස. එනම් සුභද්‍රය මේ භික්ෂූන් මනාකොට වාසය කරන්නේ නම් ලොව රහතුන්ගෙන් හිස් නොවනු ඇත යන්නයි. මෙහි සම්මා විහාරය යන්නෝ තමන් සිල් රැකීම පමණක් නොවේ. අන් අයටත් සිල් රැකීමට උදව් කිරීමයි. තමන් භාවනා කරන ගමන් අන් අයට ඊ මඟ කියා දීමයි. තමන් යහපත් වන අතරෙම සමාජයේ යහපත් කිරීමට වෙහෙසීමයි. අදගත් බුදුසසුන ජීවමානයි. අවශ්‍ය වන්නේ අපේ කැපවීම පමණයි. අවසාන වශයෙන් මෙම දේශනාවෙන් අපේ ජීවිතයේ ගත හැකි වටිනාම පාඩම මෙයයි. පමාව විනාශයට මුල. එදා සුභද්‍ර තවුසා දානය දීමක පමා වූ නිසා නිවන් දකින්නට මුළු බුද්ධ කාලයම බලා සිටින්නට සිදු වුණා. නමුත් ඔහුගේ ධෛර්යය නිසා අවසන් මොහොතේ හෝ ජයග්‍රහණය කළා. අද අපිටත් ඒ අවස්ථාව තියෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්මයේ අදගත් තිබෙනවා. යමෙක් නිවැරදිව ප්‍රතිපත්ති පුරනවා නම් අන් අයටත් ඒ මඟ කියා දෙමින් සම්මා විහාරයෙන් ජීවත් වෙනවා නම් අදටත් මාර්ගඵල ලැබිය හැකියි. ඒ නිසා පමා නොවි අදම කුසලයේ යොමු වෙමු.